අනුර කුමාර දිසානායක කර ඔක්කොම වැඩවලට සුදුහුණු ගන්න ජාතික ජන බලවේගය 159 සූදානම් වුණා වගේ අපි හිටියේ නැහැ. කවුරු කතා කරත් වැරද්ද නම් ඒක වැරද්දක්. එච්චර කතාව. ඒවට ක්‍රියාමාර්ග ගන්න ඕන. ඉතින් තුනෙන් දෙකේ බලයක් දීලා තියෙන වැඩේ කරන්න. නිකන් කෙදිරි ගන්න එපා. කෙදිරි ගහලා වැඩක් නැහැ. 2020න් පස්සේ රට වැටුණ හේතු විදිහට IMF එක සංවිධානය ඒගොල්ලන්ගේ වාර්තාවේ දක්වලා තියෙන කාරණා තුනක් තියෙනවා චාමර. එකක් තමයි පාස්කු ප්‍රහාරය, අනිත් එක ගෝඨාභය රජයේ බදු ප්‍රතිපත්තියේ බලපෑම, ඒ වගේම කොවිඩ් අර්බුදය. එතකොට මේ කාරණාත් එක්ක ඒ ආර්ථික දේශපාලන සමාජීය තත්ත්වයක් එක්ක රට වැටුණා. ඒ වෙලාවේ රට ගොඩක් අමාරුවෙන් දුවන වෙලාවේ ඔබ දැක්කා ගුරුවරුන්ට වැටුප් පිල්ලලා කොවිඩ් අර්බුද වෙලාවේ ඉතින් පල්ලෙහා මට්ටමේ වෛරී දේශපාලන උද්ඝෝෂණ මාලාවක් ගෙනිච්චා. ඒ වගේම ඒ රට වැටුණ වෙලාවේ ඔබ දැක්කා සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා කියනවා මේ ඩොලර් එවන්න එපා කියලා මේ රටට. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඒ වගේම තමයි රටක් වැටෙන ප්‍රධාන හේතු දෙකක් තියෙන. එකක් තමයි මේ බලශක්තිය බිඳ වැටවීම සහ ආහාර අර්බුදය කියන එක. දැන් මේ වෙමින් පවතින්නේ ඒ වගේ තත්ත්වයක්. ඉතින් මෙන්න මේ කාරණාවේදී 2021 ජෙනරේෂන් ප්ලෑන් එකේ මෙගාවොට් 2032 පද්ධතියට එකතු වෙන්න ඕනේ. ඒ පද්ධතියට එකතු වෙන තියෙන 2032 දල වශයෙන් මෙගාවොට් 1000කට ආසන්න ප්‍රමාණයක් කඩාකප්පල්කාරී දේශපාලන සංවිධාන සහ කඩාකප්පල්කාරීන් විසින් යම් යම් ජාත්‍යන්තර සංවිධානත් එක්ක රටවල් එක්ක එකතු වෙලා ඒ රටවල වල ඌමනාවට කඩාකප්පල් කරා. උමාවය ව්‍යාපෘතිය අවුරුදු 9ක් නවත්තලා තියෙන බිලියන 63ක් රජයට අහිමි කරා. ඒ වගේම සාම්පූර් බලාගාර මෙගාවොට් 500ක් අහිමි කරා පද්ධතියට. ඒ වගේම කෙරවල පිටේ LNG බලාගාර මෙගාවොට් 250ක් අහිමි කරා. එහෙම කළා අන්තිමට පන්දම් පත්තු කළා මේක මේවා කරලා පැය 13ක් විදුලි කපන මට්ටමට ඇවිල්ලා අවසානයේ බලවත් දේශපාලන විකෘතියක් ඇති වුණා. එතනින් යාට ඒ වැටිච්ච වෙලාවේ වැට්ටුවේ කවුද කියලා ගත්තොත් එහෙම පැහැදිලිවම රට වැටීමේදී IMF එකේ ඒ වාර්තාවේ කාරණා වලට අමතරව පැහැදිලිව මේ අවස්ථා කීපයකදී උද්ඝෝෂණ වැඩ වර්ජනත් මේ රට වැටීමට බලපෑවා. මොකද රට පාලනය කරපු පාලකයෝ වගේම රටක පාලනය බිඳවටන්න කරන කඩාකප්පල්කාරී වැඩත් මේකට අයිති වෙනවා. මොකද ඔබ මම කලිනුත් මේක කිව්වා ඉන්දියාවේ ජයශංකර මෙනන් මැතිතුමා කරපු වාර්තාවක තියෙනවා 200 බිලියන් ඩොලර්ස් රොස් එකක් කරලා වෙලා තියෙනවා කියලා මේ රටේ වෙච්ච සිවිල් යුද්ධ සිවිල් බිඳවැටීම් කඩාකප්පල්කාරී වැඩ නිසා. ඒක නිසා ඒක බැලුවට පස්සේ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න එකයි රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බාධා කරන එකයි දෙකම රටක් වැටෙන්න බලපානවා. මෙහෙමයි මම එකක් කියන්න ඕන මොන ආණ්ඩුවේ හිටියත් වැරද්ද නැවැරදි ඒ විතරක් නෙමෙයි. අනුර කුමාර දිසානායක කර ඔක්කොම වැඩවලට සුදුහුණු ගන්න ජාතික ජන බලවේගය 159 සූදානම් වුණා වගේ අපි හිටියේ නැහැ. බලන්න කෝප් කමිටුවේ අනුර කුමාර දිසානායක මැතිතුමා හම්බෙච්ච වෙලාව ගහන්න කෝප් කමිටුවේ හිටපු ඇමතිවරුන්ට විරුද්ධව අපි කතා කරපු ඉතින් ඒක නිසා කවුරු කතා කරත් වැරද්ද නම් ඒක වැරද්දක්. එච්චර කතාව. ඒවට ක්‍රියාමාර්ග ගන්න ඕන. ඉතින් තුනෙන් දෙකේ බලයක් දීලා තියෙන වැඩේ කරන්න.